ඇවිල්ලා පෙට්ටිය කරේ තියාගෙන සොහනට ගෙනියන වෙලාවේ ලොකු පුතා පෙට්ටියේ ඉදිරියෙන් කර තියාගෙන යනවලු. පෙට්ටිය කරේ තියාගෙන ඉන්න පුතාට පෙට්ටිය ඇතුලේ ඉන්න තාත්තා රහසක් කියනවා. ඒ කියන රහස තමයි මේ ගීතේ තියෙන්නේ. වෙනදා ගියපු පාරමයි පුරුදු පාරමයි ඒත් වෙන ගමනක් යන්නේ. වෙනදා ගියේ පුතේ කඩේට, හේනට, කුඹුරට, වත්තට, ඉස්කෝලේට, ඉස්පිරිතාලෙට මයි පුතාලට බරක් නොදී මයි පුතාලව සැහැල්ලුවෙන් ලොකු මහත් කරන්නට මයි පුතාලගේ අම්මාගේ අවශ්‍යතාවයන් මනාව ඉටු කරන්නට මාගේ විය යුතු යුතුයකම් කිසිවෙකුට බරක් නොදී මා විසින්ම සිද්ධ කළා. ඒ සඳහා ගියපු මං අදත් ඒ පාරෙම යනවා පුතා. හැබැයි වෙනදා ගියප ගමන නෙවෙයි. වෙන ගමන. වෙනදා තනියෙන් මං ගියේ. අද හුඟක් අය එනවා මගේ පස්සෙන්. හැබැයි කනත්තේ පදිංචි වෙන්න නෙමෙයි. මා තියලා ආපහු එන්න. පුතේ මෙතුවක් කල් උඹට බරක් නොවුණු මං අද උඹේ කරේ උඹට බර වෙලා දෝ කියලා මට හිතෙනවා. මයි පුතා අතපය රිදෙනවා නම් මං තරහ නෑ. මයි පුතාගේ වග මං දන්නවා. පෙට්ටිය බිමින් තියලා අතේ පයේ වේදනාව අරගෙන මයි පුතේ මාව කනත්තට අරන් ඵලයක්. කන්ද පාමුල සොහන මයි පුතාට හුරු නෑ. මට හුරුයි පුතේ. මං දන්නවා. මං ඔය සොහනට අනේක වාරයක් ගිහින් තියෙනවා. ඒ වෙන දෙයකට නෙමෙයි. අපේ ගමේ මගේ නෑයෝ ඔය කනත්තේ මිහිදන් වුණා. මාව කනත්තේ දාලා එන්න දුක නම් ඒ දුක නැති කරගනි. මට තනි නෑ. මට කලින් ආපු අය කනත්තේ ඉන්නවනේ. දැන් කරවල වුණත් හෙට උදේ මං ඒ අය අඳුර ගන්නවා. මයි පුතා දුකක් නොගෙන මාව කනත්තෙන් තියාපා. සෝබා දහමට අවනතයි මං. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන සියලු දෙනාම මරණයෙන් සමුගෙන යා යුතුය. රැස් කරන සියලු දේ හැරදමා යා යුතුය. මයි පුතේ උඹද මේ ලෝකේ පුත්තා වත්තු මනුස්සානං මට උතුම් වස්තුවක්. ඒ සෝබා දහම මේ ලෝක න්‍යාය හැරදමා යෑමයි. ඒ නිසා මයි පුතේ මාව තියලා උඹ යන ගමන මට අමුතු එකක් නෙමෙයි. මම අහිතක් නෑ. සෝබා දහමට මං එකඟයි. එකක් තියනවා හිතේ පුංචි දුකක් මගේ. මයි පුතේ මෙතුවක් කල් මයි පුතාලා නොදන්නවා වුණාට අම්මගේ අතගත්ත දවසේ ඉඳලා මේ වෙනකම් මං අම්මට දුකක් දීලා නැහැ. අම්මට කරදරයක් වෙලා නැහැ. අම්මාගේ සතුටේදී දුකේදී ඒ සතුටත් දුකත් දෙකම බෙදාගෙන ඇගේ හුදකලා ජීවිතය සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් තිබ්බේ මං. මයි පුතා මං හැම බෙහෙත් වේලම හොයලා බලලා අඩුවක් නැතුව දීපු අම්මා. මම මේ ආපු ගමන එනකන් උඹ හොඳට බලාගනින්. උඹ තමා ලොකු පුතා. මගේ සාක්කුවේ ඇති බෙහෙත් තොණ්ඩුව උඹ යන ගමන් අරන් ගිහින් අම්මාව හොඳට රැකලා බලලා උපස්ථාන කරලා මේ ගමන ගෙනත් මං ඉන්න ඉසව්වට අරලා ඵලයන් කියලා කිව්වා. බාන්නකො ජීවිතේ මොන තරම් දැකලා තියෙනවද? ඒ ජීවිතේ අපි දකින්න ඕනේ. ගීතේ ලියපු මිනිස්සයා මේක දැකලා ලියන්න මොන තරම් ඥානයක් තියෙනවද? කොච්චර කතිකා කරන්නේ නැද්ද? හිතන්නේ නැද්ද? අපිත් හිතනවා නම් පුතා ඇහෙන බණ පදයක් පාසා අද ඔබ ඉන්න තැන නෙමෙයි ඔබ ඔයිට එහා ගිය උත්තම ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙලා